හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න එහෙනම් අපි සතියකට විතර පස්සේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති අපි අරන් ආවේම රට අභ්‍යන්තරේ වීඩියෝ කියන්නේ වනාන්තරවල නොයෙක් විශේෂ දේවල් වල වීඩියෝ දර්ශන තමයි අපි අරන් ආවේ. අද අපි පොඩ්ඩක් වෙනස් දෙයක් කරන්න කියලා හිතුවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ දකුණු වෙරළ තීරයට. මාතර දිස්ත්‍රික්කයේ දකුණු වෙරළ තීරයේ ලස්සනම කොටස් දෙකක් කීපයක් තියෙනවා. මිරිස්ස, වැලිගම, පොල්හේන, මඩිය. එතකොට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ මාතර දකුණු වෙරළ තීරයේ මඩිය කියන ස්ථානයට. මඩිය කියන වෙරළ තීරයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ට පොඩ්ඩක් වෙරළ තීරයක මේ අලංකාරත්වය පිළිබඳ වැඩසටහනක් කරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි මෙතන ඉඳන් ඉදිරියට ගිහින් බලමු මේ මඩිය වෙරළ තීරයේ තමයි අපි ඉන්නේ. මඩිය වෙරළ තීරයේ විස්තර කීපයක්. එහෙනම් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ අපි මේ පොඩි තැනක තමයි තාම ඉන්නේ. ලස්සන ටික තියෙන තව ඉස්සරහා. අපි එහෙනම් යාළුවනේ ඉස්සරහට ගිහලා හමු වෙමු. එහෙනම් අපි යමු. හෙලෝ යාළුවනේ එහෙනම් අපි ඔන්න අදාළ ස්ථානයටම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මාතර දකුණු වෙරළේ මඩිය කියන ස්ථානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ ස්ථානය තමයි ඔයගොල්ලෝ Facebook වල Google එකේ ඒකට YouTube වල දැකලා තියෙන මේ ස්ථානය ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ කියන්නේ විදේශිකයෝ අතර සහ ගොඩක් කට්ටිය ගොඩක් සංචාරකයෝ අතර ඉතාමත් ප්‍රසිද්ධ උසුලන ස්ථානය තමයි මේ ස්ථානය. මොකද මේ ස්ථානයේ මේ සවස් කාලේදී ඉතාමත් අලංකාරයි. මේ පොල් ගස් එක්ක ඉර බැහැගෙන යන අවස්ථාව මේ කොරල් පරත් එක්ක ඉතාම අලංකාරයි. එතකොට මේ මඩිය වෙරළ ගැන කිව්වොත් මේක පිහිටලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ මිරිස්ස සහ මාතර නගරය අතර මැදට වෙන්න පොල්හේන ප්‍රදේශයේ. ඒකට මේකට දැන් මාතර නගරේ ඉඳන් එනවා නම් මාතර නගරේ ඉඳලා කිලෝමීටර් 4ක් වගේ දුරක් තමයි මේ ස්ථානෙට තියෙන්නේ. එතකොට දැන් මිරිස්ස වැලිගම වගේ නගරයක ඉඳන් එනවා නම් ඒ නගර වලින් කිලෝමීටර් 15ක් 12ක් වගේ දුරක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමුඛ සංචාරක ප්‍රදේශයකට මැදි වෙලා තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ පොල්හේන සංචාරක ප්‍රදේශයයි, වැලිගම මිරිස්ස සංචාරක ප්‍රදේශය, මාතර තංගල්ල, ඒ වගේ කිරිකැටිය වගේ ප්‍රදේශවලට ඉතාම ආසන්නයෙන් තමයි මේ මඩිය වෙරළ තීරයේ පිහිටලා තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් අපි සවස් කාලේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතාම අලංකාර පරිසරයක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කුඩා ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඒ වගේ තව තරුණයෝ විනෝද වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන් මේ ස්ථානට ආවා. එහෙනම් යන්නේ අපි තවත් බලමු. එහෙනම් යාළුවනේ අපි මේ මඩිය වෙරළ තීරයේ තියෙන විශේෂත්වය ගැන කතා කරලා ඉන්නේ. ප්‍රධානම විශේෂත්වය තමයි ඉතින් සංචාරක කර්මාන්තය තමයි මේ මඩිය වෙරළේ විශේෂත්වය. ඒ වගේම තමයි මේකේ විශේෂ කරුණු කීපයක් තියෙනවා අනිත් වෙරළ තීරවල නැති. ප්‍රධානම එක තමයි විදේශීය දේශීය සංචාරක මේ පැමිණෙන ප්‍රධානම හේතුව තමයි මේ වෙරළ තීරයේ පිහිටා තියෙන ස්වභාවික ආකාරය අනුව සර්ෆින් ක්‍රීඩාවේ නිරත වෙන සංචාරකයින්ට ඉතාමත් පහසු දෙයක් සිදු කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ කොරල් පරයත් එක්ක සර්ෆින් ක්‍රීඩාවෙන් නිරත වෙනවා ඉතාමත් පහසු ආකාරයෙන් තමයි මේ වෙරළ පිහිටලා තියෙන්නේ. ගොඩක්ම සංචාරකයෝ දේශීය මෙන්න විදේශීය පැමිණෙන්නේ සර්ෆින් ක්‍රීඩාවෙන් නිරත වෙනවා. ඊළඟ වැදගත්කම තමයි මේ ගොඩක්ම දැන් මෙතන පොල්හේනක් කිට්ටුයිනේ. ගොඩක්ම කට්ටිය ඊළඟට එන්නේ පිහිනන්න. මෙතන මේ ස්ථානේ පිහිනීමට ඉතාම සුදුසු ස්ථානයක්. මේ මඩිය ප්‍රදේශන වැඩි කට්ටිය පිහිනන්නේ අර යාබද වෙරළ තීරයේ වෙන පොල්හේන වෙරළ තීරය දැන් අපි ඉස්සන ෆොටෝ ඡායාරූප කීපයක් Facebook කරා ඔයගොල්ලෝ පේනවල බලාපොරොත්තු වෙනවා. මේ ඒ වෙරළ තීරයේ ගොඩක්ම පිහිනීම සඳහා තමයි කියන්නේ. මෙතන යාබද වෙරළ තීරය. ගොඩක්ම පිහිනීමේ කටයුතු සිදු කරන්න පුළුවන් ගොඩක් කට්ටිය. මේ ස්ථානයේ තියෙන ඉතාම ඡායාරූප ගන්න ඒ වගේ ලස්සන ස්ථානය තමයි මේ ස්ථානය. ඉර බැහැගෙන යනවා බලා ගන්න ඒ වගේ දේවල් වලට ඉතාමත් මේ ලස්සන ස්ථානයක් තමයි මේක. තුන්වෙනි කාරණේ තමයි මේ වෙරළ තීරයේ පිහිටලා තියෙන කොරල් පර සහ අර මේ වගේ ලස්සන දේවල් ඉන්නේ. සත්ත්ව විවිධත්වයේ කැස්බෑයු, කොරල් පර, කකුළුව වගේ සතුන් ගොඩක් මේ දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ කවදාවත් දැකලා නැති මුහුදු ශාක වගේ දේවලුත් මේකේ බලා ගන්න පුළුවන්. ඒවා බලන්න තමයි ගොඩක් ඉතින් සංචාරක කර්මාන්තයෙන් සංචාරකයෝ මෙරටට එන්නේ. එමෙන්න තමයි දේශීය සංචාරකයෝ සෑහෙන මිසක් මේ ස්ථානයට එනවා. එහෙනම් යාළුවනේ අපි තවත් ඉස්සරහ බලමු මොනවද තියෙන්නේ. එහෙනම් යාළුවනේ මේ මඩිය වෙරළේ තියෙන වැදගත්කම අපි කතා කරා සංචාරක කර්මාන්තයට කොරල් පර බලන්න සතුන් එක්ක ක්‍රීඩා කරන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ සර්ෆින් ක්‍රීඩා කරන්න ඒ වගේ වැදගත් දේවල් තමයි මේ ස්ථානයේ තියෙන වැදගත්කම ගැන කතා කරා. අපි එතකොට කතා කරමු මෙතෙන් යන විදේශීය සංචාරකයෙකුට ගන්න තියෙන පහසුකම් මොනවද කියලා. අපි ඒක ඊළඟට කතා කරමු. එහෙනම් යාළුවනේ අපි දැන් කිව්වේ මේ වෙරළ තීරයේ තියෙන විශේෂත්වය ඊළඟට කියන්න හදන්නේ මේ වෙරළ තීරයේ ආසන්න ප්‍රදේශයට එන සංචාරකයෙකුට ගන්න තියෙන පහසුකම් ටික. පහසුකම් කියන්නේ ප්‍රධානම දේ තමයි මේ කැම්පින් පහසුකම් නම් නෑ. මෙතන මඩිය වෙරළ තීරයට එන ඕනම කෙනෙක්ට නවතින හෝටල් ඕන තරම් ප්‍රමාණයක් මේ ස්ථානේ තියෙනවා. ඒ වගේම තමයි
සවස් කාලේ තමන්ගේ උපන්දින පාටියක් දැන් කොල්ලොන්ට සෙට් වෙන්න උනත් පුළුවන් මේ පරිසරවල් හදලා තියෙනවා. ගොඩක් හොටල් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ට්‍රැවලින් කරන්න අවශ්‍ය වාහන ගන්න රෙන්ට් එකට වාහන ගන්න පුළුවන් ස්ථාන, එතකොට සර්ෆින් කරන්න අවශ්‍ය සර්ෆින් බෝට් ගන්න පුළුවන් ස්ථාන, තමන්ට බයිසිකල් පදින්න ඕන නම් බයිසිකල් ගන්න පුළුවන් ස්ථාන, විවිධ කෑම ಜಾති, එතකොට තේපල වර්ග, මේ වගේ සියලු දේවල්ම ගන්න පුළුවන් ස්ථාන මේ මණිහ වෙරළ තීරයේ ගලිගම වෙරළ තීරයේ, එතකොට මිරික්ස වෙරළ තීරයේ සහ මාතර නගරයේ ආශ්‍රිතව පවතින. ඒක නිසා මෙම ස්ථානයට ට්‍රැවලින් කරන්න, සංචාරය කරන්න එන ඕන කෙනෙක්ට ඕනම පහසුකමක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක්ම දෙනා මේ වෙරළ තීරයට එන්නේ මේකේ තියෙන අලංකාරත්වය නිසාම තමයි. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අපි ඉන්නේ කොරල් පර සහිත ජල මත තමයි ඉන්නේ. අනේ මල්ලි පෙන්නන්නේ ඔයගොල්ලන්ට. ඒ වගේම තමයි යාළුවනේ අපි අර කලින් කියපු විදිහට සවස් කාලේ ඉර වැස්සගෙන යන දසුණක් දැන් බලා ගන්න පුළුවන්. දැන් සවස් 5:00මාරක් පහු වෙලා තියෙන වෙලාවල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ටික දෙනා එනවා ඉර වැස්සගෙන යන ආකාරයත් තියෙනවා. එනේ යාළුවනේ මම මේ දැන් මේ කොරල් කරලට අහුවල තියෙන්නේ මේ මොහොතට බහැලා ඉන්නේ පොඩ්ඩක්. අපි පොඩ්ඩක් වාඩිලා වගේ බලමු. ඊටාම කිරිසිදු ජලය තමයි මේ තියෙන්නේ. මේ ජලය. ලකෙනින් පොඩි බාධකයක් වගේ තියෙන කොරල් ගැට්ටක් ඒකෙන් වතුර පොඩ්ඩක් වේගය අඩු කරලා තමයි මේ පැත්තට යන්නේ. ඒක නිසා ඕනම කෙනෙක්ට පීනන්න බැරි කෙනෙක් ඉවත් මෙතනින් පීනගෙන ඉන්න කිව්වා. අතන පොඩ්ඩක් ඉස්සරහින් ඔයගොල්ලන්ට පේන දේ කට්ටියක් පීනනවා. අපි ඉන්නේ හරියටම කිව්වොත් යාළුවනේ මිරිස්ස වෙරළ දෙක මාතර නගර වෙරළද නැති වෙලා තමයි ඉන්නේ. එහෙනම් යාළුවනේ අපි තව විස්තරයක් කතා කරමු. හෙලෝ යාළුවනේ අපි දැන් මේ වීඩියෝ එකේ නම් ඔක්කොම මඩිය වෙරළ විස්තරේ කිව්වා. මේ ලස්සන දේවල් අපි ෆොටෝ මාර්ගයෙන් Facebook කරා ඔයගොල්ලන්ට දෙන්නන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ කකුලෝ කීප දෙනෙක් ඉන්නවා, ලස්සන මාළු කීප දෙනෙකුත් ඉන්නවා. මේ දෙල්ලෝ ඉන්නේ. මේ දෙල්ලෝ මේ තේනවනේ දෙල්ලෝ ඇලිලා ඉන්නේ තේන ගල් වලට දෙල්ලෝ ඇලිලා ඉන්නේ. දෙල්ලෝ රාශියක් ඉන්නවා ඉස්සානේ. මේ දෙල්ලෝ ආහාරයට ගන්නවා. මේක සක්‍රිය දෙල්ලෝ තමයි ඉන්නේ. අනතිකල ඔක්කොම. මාළු කීප දෙනෙකුත් දැන් මම දැක්කා. ඉතින් ලස්සන කොරල් පරේන මේ ලස්සන ගල් මාළේ මඩිය වෙරළ තියෙනවා. අන්න යාළුවනේ මාළු. අන්න අර ස්ථානේ මාළු ඉන්නවා යාළුවනේ. මේ ගල් වලට ඇවිල්ලා කකුල් වලට මාළු ඉන්නවා මාරේ ඉන්නේ. ඉතාලම අලංකාර පරිසරයක් තියෙන යාළුවනේ. අපේ මල්ලි පෙන්නන්න උත්සාහ කරන පෙන්නන්න බෑ. එහෙනම් යාළුවනේ දැන් වීඩියෝ එකේ අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. ඕගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ ඕගොල්ලෝ සංචාරක කර්මාන්තයේ නියැලෙන කෙනෙක් නම් තමන්ගේ සංචාරකයන්ට මේ ස්ථානය පෙන්වන්න පුළුවන් ඉතාම වටින ස්ථානයක්. නැත්නම් මාතර නගරයේ අවශ්‍ය සිටින පුද්ගලයෙක් නම් මේ මාතර හෝ ශ්‍රී ලංකාවේ කොහේ හරි ඉන්න කෙනෙක් නම් නැත්නම් විදේශ රටක ඉන්න කෙනෙක් වුණත් කමන්නේ මේ ස්ථානේ ඇවිල්ලා නරඹන්න කියලා අපි ඉල්ලනවා. මේ ස්ථානේ පිළිබඳ සියලු තොරතුරු ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Google හරහා Wikipedia මාර්ගයෙන් සියලුම තොරතුරු තියෙනවා. يعني මෙතන තියෙන හෝටල් වල මේ තොරතුරු පවා දැන් ඩොක්ටර් හවුස් වගේ හොඳ හෝටල් වල තොරතුරු පවා මේ ස්ථානේ පිළිබඳව දාලා තමයි තියෙන්නේ අන්තර්ජාලයේ. අන්තර්ජාලයෙන් බලලා හරි මේ ස්ථානට ඇවිල්ලා හරි කොහොම හරි තොරතුරු මේ ලස්සන ස්ථානේ බලන්න එන්න පුළුවන්. සවස් කාලයක තියෙනවා නම් වඩා හොඳයි. අර ඉර දැස යන අලංකාරවත් දර්ශනය බලා ගන්න පුළුවන් වෙන්නේ සවස් කාලයක එනවනම් තමයි. එහෙනම් යාළුවනේ අපි විශේෂ වීඩියෝ එක තමයි මේ පළවෙනි පාට ඔයගොල්ලෝට අරන් ආවේ. අපි වෙනද අරන් එනවා වගේ වීඩියෝ වලින් තොර මේ දකුණු වෙරළ තීරයට ඇවිල්ලා විශේෂ වීඩියෝ එකක් අරන් ආවා. මේ වගේ තවත් වීඩියෝ එකක් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න. අපේ ඊළඟ වීඩියෝ විදිහට බලාපොරොත්තු වෙන්නේ රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයේ වීඩියෝ එකක් ලබා දෙන්න. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. තව කෙනෙකුට බලන්න මේ මඩිහ වෙරළ තීරයේ වීඩියෝ ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ස්තුතියි. ඔයගොල්ලන්ට අර පැත්තට දෙන්නගෙනම අපි වීඩියෝ එකේ වීඩියෝ අපේ පංචා නාලිකාවත් එක්ක රැඳෙලා සියලු දෙනාට ස්තුතියි.